අයිබෝවන් සුබ දවසක් සියලුම ශ්‍රී ලාංකිකයන්ට. අප්‍රේල් මාසේ 8 වෙනිදා හැමෝම බලාගෙන හිටියේ 7 වෙනිදා රාත්‍රියේ 8 වෙනිදාට එළි වෙනකොට මොකක් සිද්ධ වෙයිද කියලා මැද පෙරදිග කලාපයේ ඉරාකයට ඇමරිකාව විසින් ඉරානයට මොන වගේ ප්‍රහාරයක් එල්ල කරයිද, මොකක් වෙයිද, අපේ අනාගතය මොකක් වෙයිද, මැද පෙරදිග කලාපයේ අනිකුත් රටවල් වලට මොනවා වෙයිද කියලා තමයි හැමෝම බලාගෙන හිටියේ. මේක හැමෝම කියන්නේ මුළු ලෝකයක් ඊයර බලාගෙන හිටියේ ඕක දිහා තමයි. ඒ අතර මැද පෙරදිග කලාපයේ යම් රටවල සයිරන් නලත් ඇහුණා නේද? ඉතින් ඇත්තටම ශිෂ්ටාචාරයක් විනාශ කරනවා කියපු ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඊශ්‍රායලය මේ මොහොතේ පසුබැහැලා තියෙනවා. ඇත්තට මේක පසුබෑමක් වගේම මේ මොහොතේ ඉරානය ජයග්‍රහණයක් හැටියට සමරනවා. ඉරානය පැහැදිලිව කියලා තියෙනවා අපි ඒක යුද්ධ ජයග්‍රහණය කරා කියලා. යුද්ධය ජයග්‍රහණය කරාද? මොකක්ද එතන වුණේ? කින්ද මන්ද කියන එක ඇත්තටම ලෝකයා මේ වන විට දන්නවා. මේ මොහොතේ ඉතාමත්ම සතුටුදායක කාරණය තමයි අපට ගණන් ගන්න පුළුවන් කාරණාව තමයි හෝමුස් සමුද්‍ර සංධිය සති දෙකකට හෝ ඇරෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. සති දෙකකට හෝ. ඒකෙදි අපේ ආදරණීය මැද පෙරදිග ඉන්න අපේ සහෝදර සහෝදරියන්ගේ අඩුම තරමේ දාලා තියෙන කාගෝ ටික හරියයි කියන සතුට අපිට දෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තුව දෙන්න පුළුවන්. මොකද හේතුව මේ මොහොතේ විශාල වශයෙන් ඒ වගේ නැව් ප්‍රමාණයක් එතන හිර වෙලා තියෙනවා. ඒ වගේම තෙල් නැව් හිර වෙලා තියෙනවා, බඩු ගෙනියන නැව් හිර වෙලා තියෙනවා, ගොඩාක් දේවල් හිර වෙලා තියෙනවා. ඒක එක පැත්තකින්. ඉතින් අඩුම තරමේ ඒ සති දෙකට හරි ගුවන් තොටුපොළ විවෘත කරලා ගුවන් ගමන් ආරම්භ කරන්න පුළුවන් වුණොත් ඒකත් විශාල ජයග්‍රහණයක්. ඒ නිසා අපි බලමු ඉදිරියට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. එතකොට අඩුම තරමේ මේ යන්න ඉන්න අයට තම තමන්ගේ රටවල් වල ඉඳන් ඉක්මනට යා ගන්න පුළුවන් වුණොත් ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා මේ මොහොතේ මේ ලැබපු මේ සති දෙකක යුද්ධ ජයග්‍රහණය ඒක ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. අපටත් කියන්න පුළුවන් අපිත් ජයග්‍රහණය කරා කියලා. මැද පෙරදිග ඉන්න අපිත් ජයග්‍රහණය කරා කියලා සති දෙකකට. මේක මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම ඇමරිකාව ඊරා වෙනකොට ඉරානය සම්පූර්ණම ශිෂ්ටාචාරයම විනාශ කරනවා කියලා ඒ අනතුරු ඇගවීම තුල ඉරානය විසින් ඒක බයට බය වුණා කියන්නත් පුළුවන්. මොකද හේතුව මේක ඕනම කෙනෙකුට ඕනම ආකාරයකට කියන්න පුළුවන්. ඉරානය දැන් ඒ රටේ තියෙන විදුලි බලාගාරවලට, ඒ වගේම ජල පිරිපහදු ඒ තැන්වලට ඇතුළු ඒ විශාල පාලම් වලට ඒ හැම තැනකටම මර්මස්ථාන වලට ගහනවා කියන එක සම්පූර්ණ ඉරානය පැය දෙක තුනක් ඇතුළත විනාශ කරලා දානවා කියන එක පැහැදිලිවම කියලා තිබුණා. ට්‍රම්ප් ඒක ට්‍රම්ප්ගේ ට්‍රුත් මාධ්‍ය හරහා පැහැදිලිවම කියලා තිබුණා. ඉතින් ඒ මොහොතේ සිටන් රජේ දැන් මේක දෙපැත්තකට ගන්න පුළුවන්. ඒ රටේ මිනිස්සු ඒ ගහනවා කියපු තැන්වලට සියලුම දෙනාම රැස් වුණා. මේක ආණ්ඩුව සංවිධානය කරා වෙන්නත් පුළුවන්. සංවිධානය කරලා ඒ තැන්වලට යන්න කියලා බල කරා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ රටේ මිනිස්සු ආදරය කරන මිනිස්සු, මේ රටට ආදරය කරන මිනිස්සු ස්වෙච්ඡාවෙන් ගියා වෙන්නත් පුළුවන්. ඒක දන්නේ ඒගොල්ලෝ තමයි. ඒක කියන්න අපි ওই දෙකම අපි අනුමත කරන්නේ නැහැ. මොකද හේතුව ඒ වගේ මිනිස්සු පලියක් හැටියට ගන්න එක අපි අනුමත කරන්නේ අපිත් යුද්ධයක් කරපු රටක් හැටියට. ඒ නිසා ඒ යුද්ධයේදී වුණත් දැන් මේ යුද්ධයේදී වුණත් මිනිස්සු ඉන්න තැනකට ගැහුවොත්, විශාල මිනිස්සු ප්‍රමාණයක් ඉන්න තැනකට ගැහුවොත් ඒක ඕනම රාජ්‍ය නායකයෙකුට කාට වුණත් ඒක යුද අපරාධයක්. අනාගතයේ කාලෙක අවුරුදු 4 ඉවර වෙලා ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙදර ගියපු වෙලාවක හරි යුද අධිකරණයට කැඳවන්න පුළුවන් මාතෘකාවක් ඒක. නඩුවක් දාන්න පුළුවන්, යුද අධිකරණයට දාන්න පුළුවන්. රාජ්‍ය නායකයා හැටියට ඒ නිලධාරීන්ට කවුද අණ දුන්නේ එතෙන්ද බෝම්බ දාන්න කියන එකත් එක්ක එයාට යන්න පුළුවන් යුද අධිකරණයකට. ඒ වගේ මිනිස්සු ඒ වගේ රැස් වෙලා ඉන්න තැනකට ගැහුවොත් එහෙම. එතකොට ඔප්පු වුණොත් එහෙම මේක ඉරානය විසින් එතෙන්ට යන්න පොළඹවුවා කියන එක ඔප්පු වුණොත් එහෙම ඒ රාජ්‍ය නායකයන්ටත් ඒක බලපානවා. ඉතින් ඒ වගේ තත්වයක් උඩ අපි කියන්නේ නැහැ කවුද වැරදි කියලා. කවුරු කරත් ඒක වැරදි. යුද්ධයක් පවතිනකොට, යුද්ධයක් කරනකොට ඔය අරවා මෙව්වා බල ගහන්නේ නැහැ. ඒකයි. එතනදී ඇත්තටම සිවිල් වැසියෝ තමයි ඝාතනයට ලක් වෙන්නේ. ඒ නිසා ඊයේ අපි දැක්කා රෑ 30 අපිත් එළිය වැටෙන්න අපි බලාගෙන හිටියා මොකද්ද මේකේ තේරුම කියලා. ඇත්තටම ඉතින් ඊයේ රෑ ඒ මොහොත වෙන විටත් අපි දැක්කා දැන් අපේ කුවෙට් එකටත් සයිරන් නලා ඇහුණා. ඒ වගේම ඩුබයි වලටත් ඊයේ රෑ ගහලා තියෙනවා. එතකොට ඔයාලා කල්පනා කරලා බලන්න දැන් මීට කලිනුත් දැන් ඇමරිකාව විසින් සටන් විරාම දුන්නානේ. පැය 48ක් දුන්නා, ඊට පස්සේ සතියක් දුන්නා, දවස් 5ක් දුන්නා, ඔහොමම දුන්නානේ. දුන්නා. ඒ දුන්න හැම වෙලාවකමත් ඒක එයාලා පිළිගත්තෙත් නැහැ. ඒ වගේම ඇමරිකාවෙන් එහෙම නිවේදනය කරාට ඊශ්‍රායලය ඒක බාරගත්තෙත් නැහැ. ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින්ම හිටියා. නතර කරේ නැහැ. එතකොට
ඒ වගේම මැද පෙරදිග තියෙන රටවල් වලට අසල්වැසි රටවල් වලට ගහන්නේ නැහැ කියන එක පැහැදිලිවම ඉරානි ජනාධිපති කියලා තිබුණා. ජනාධිපති කියපු දවසේ පැය ගානකට පස්සේ පැයක්වත් යන්න කලින් මැද පෙරදිග රටවල් වලට ගහන්න ගත්තා. මොකද හේතුව ජනාධිපතිලා ඉන්නේ ඉරානයේ අර ඉහළ රෙජීමයට යටි. හරි? එතකොට ඒ අධ්‍යාත්මික නායකයා අයතුල්ලා කුමේනි දැන් මුක්තබා කුමේනි ඒ කට්ටියගේ ඒ රෙජීමයට යටින් තමයි දේශපාලන අධිකාරිය තියෙන්නේ. ඒ නිසා මෙයාලා මේ එකක වුණාට දේශපාලන අධිකාරිය එකක වුණාට මේ කට්ටිය එකකද නැද්ද කියන එක ඒ තරම් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේකත් සති දෙකක් දැන් සටන් විරාමය ආරම්භ කරලා තියෙනවා. මේ මොහොතේ සිට ඒක සම්පූර්ණ මැදිහත්කරුවා හැටියට කටයුතු කරන්නේ ෂෙබාස් ෂරීෆ් අගමැතිවරයා පාකිස්තානයේ. දැන් පාකිස්තානයේ ලබන සිකුරාදා වෙනකොට ලබන සිකුරාදා සිට ඒ සාකච්ඡා ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් මේකත් මේ යන එකක් නෙවෙයි. මේක ඇවිල්ලා මේ දෙගොල්ලගේ මේ විල්ලට මේ යෝජනා ගෙනාවට මේ සටන් විරාමයේ ගෙනාවට මේක මේ එකඟ විය නොහැකි කරුණු 10ක් තමයි මෙතන තියෙන්නේ. කරුණු 10ක් ඉදිරිපත් කරලා තියෙනවා ඉරානය විසින්. මෙවුවා එකඟ වෙන්න එකඟ වෙයිද එකඟ වෙන්න පුළුවන් කාරණාද? මේ කවුරු එකඟ වුණත් මෙවට ඊශ්‍රායලය එකඟ වෙන්නේ නැහැ. මේක පළුදු වෙනවාමයි. පළුදු වෙනවාමයි. මොකද හේතුව මේ කරුණු 10 කොතනකවත් එකඟ වෙන්න පුළුවන් කරුණු නැහැ. පළවෙනි කරුණ තමයි යාලා කියන්නේ ඉරාකයට ගහනවා දැන්. ලෙබනනේ දැන් ඔය හිස්බුල්ලා සංවිධානයට ගහනවා. ඒ වගේම හූති කැරලිකරුවන්ට ගහනවා යමන් වල. ඉතින් ඒ වගේ කැරලිකරුවන්ට විරුද්ධව ඒ කරන ප්‍රහාරත් නතර කරන්න ඕන කියන එක තමයි ඉරානයේ එක කොන්දේසියක්. ඒ වගේම මේ දැන් සති දෙකකට නවත්තලා තියෙන්නේ. සති දෙකකට නෙවෙයි දිගටම නවත්තනවා කියන කොන්දේසියක් දෙන්න ඕන. කාල සීමාවක් නැහැ. මේ යුද්ධය දිගටම නවත්තනවා කියන කොන්දේසියක් එයාලා දීලා තියෙනවා. සතියද දෙකද තුනද නැහැ සාකච්ඡා ගෙනියන්න නම් මේක සම්පූර්ණ නවත්තන්න ඕන. නවත්තනවා කියන කොන්දේසියක් දාලා තියෙනවා. ඊශ්‍රායලය විසින් යම් යම් රටවල් වලට ගහනවා. දැන් හමාස්ලට ගහනවා. එතකොට හිස්බුල්ලාට ගහනවා. හූති ගහනවා. ඒ හැමෝටම ගහන ඒ කලාපයේ සියලුම ඉරානයේ ඇතුළු ඒ සියලුම රටවල් වලට ගහනව නතර කරන්න ඕන කියන කොන්දේසියක් දාලා තියෙනවා. ඒ කොන්දේසියේ තියෙන හොඳම එක තමයි කිසිම ප්‍රශ්නයක් නැතුව හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරන්න ඕන කියන එකත් කියලා තියෙනවා. ඒක තමයි වැදගත්ම කාරණාව. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරනවා කියන්නේ ඇත්තටම ලෝක තෙල් මිල සීග්‍රයෙන් පහළ බහිනවා. ඔයාලා දන්නවා ඇති දැන් මේක උදේ පාන්දර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ට්‍රුත් මාධ්‍ය හරහා ප්‍රකාශ කරනකොට මේ සති දෙකක මේ යුද සටන් විරාමය ඒ මොහොතේ සිටම තෙල් මිල 116කින් පහළ බැස්සා. බොරතෙල් බැරල් එක මිල 116කින් පහළ බැස්සා. ඩොලර් 94 දක්වා පහළ බැස්සා. ඒ වගේම බ්‍රාන්ඩිය වෙළඳ පොලේ ඩොලර් 91 දක්වා පහළ බැස්සා. මේ 100 ගණන් වලට තිබුණ බොරතෙල් බැරල් 116කින් ඒ විදිහට පහළට බැස්සා. ඒ වගේම තමයි මේක ඉදිරියට තවත් පහළට බහිනවා. ඒක අපට ලෝකෙට ඇත්තටම සහනයක්. ලෝකෙට ඇත්තටම සහනයක් වෙනවා. මේක ඉදිරියට මේක දිගටම ඇත්තටම මේක පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් ගොඩක් වටිනවා. මම හිතනවා ඇත්තටම මේක පවතී කියලා මේක ඉරානයේ පැත්තෙනුත් ඇමරිකාව පැත්තෙනුත් අඩියක් පස්සට අරගෙන මේක නම්‍යශීලී වෙලා මේක ඇත්තටම සමතකටපත් කරගන්න කියන එක තමයි අපටත් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. අපිට අනතුරු හංගවන්නනේ අපිට ප්‍රාර්ථනා කරන්න තමයි තියෙන්නේ ඒ විදිහට සිද්ධ වෙන්න කියලා. ඉරානයට සම්බාධක දාලා තියෙනනේ. ඒ සියලු සම්බාධක ඉවත් කරන්න ඕන කියලා තියෙනවා. ඒ වගේම ලෝකේ රටවල් වල තියෙන ඉරානයේ සතු මුදල් අත්හිටවලා තියෙනවා. ඒ මුදල් අපිට ලබා දෙන්න කියලා තියෙනවා. ඒ වගේම කතාවක් තියෙනවා. තවත් කොන්දේසියක් තමයි ඉරානයට වන්දි ගෙවන්නත් ඕන. ඉරානයේ මෙච්චර කල් විනාශ කරපු සියලුම ඒ දේපල හානි වලට වන්දි ගෙවන්නත් ඕන ඉරානය නැවත ගොඩනගන්න. කැමති වේද ඩොනල්ඩ් ට්‍රම්ප්? ඒ වගේම ඉරානයත් පොරොන්දු වෙලා තියෙනවා කිසිම දවසක කිසිම මොහොතක න්‍යෂ්ටික අවියක් හදන්නෙත් නැහැ, භාවිතා කරන්නෙත් නැහැ, ළඟ තබා ගන්නෙත් නැහැ කියන කොන්දේසියක් දීලා තියෙනවා. ඒ සියලු කොන්දේසි සම්පූර්ණ කරපුවාම සටන් විරාමයේ ක්‍රියාත්මක කරනවා කියන එකත් කියලා තියෙනවා. මේවා ක්‍රියාත්මක කරන්න තමයි සති දෙකක කාලයක් දැන් දීලා තියෙන්නේ. දැන් මේ සති දෙක ඇතුළත මේවා ක්‍රියාත්මක කරොත් සටන් විරාමය දිගටම ක්‍රියාත්මක කරනවා කියන පොරොන්දුවක් දීලා තියෙනවා. එතකොට දැන් මේක ක්‍රියාත්මක කරන්න ඇමරිකාවට සිද්ධ වෙනවා කියන්න හේතුව මොකද දන්නවද? ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ වන විට ඇමරිකාවෙන් විපක්ෂයෙන් පවා මේ මොහොත වන විට ඉතාමත්ම විරෝධයක් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම හමුදාවේ යම් නිලධාරීන්ගෙන් විරෝධය එල්ල වෙලා තියෙනවා. ගොඩාක් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒ රටේ ඇමරිකාවේ පුරවැසියන්ගෙනුත් විරෝධය එල්ල වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ යුරෝපයේ ඉන්න රටවල් වලින් මේ මොහොතේ විරෝධය එල්ල වෙලා තියෙනවා. ඉතින් ඒ මොහොතක දැන් මේ මොහොතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේක අතාරින්න සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ මේ වගේ මොහොතක තමයි. දැන් කමලා හැරිස් කවුරුත් දන්නවා හිටපු උපජනාධිපතිනිය. කමලා හැරිස්
පැහැදිලිවම කියලා තියෙනවා අපි මේකට විරුද්ධයි. ඒක පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා යම් හමුදා නිලධාරි ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ගුවන් නියමුවන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කෙසේ වෙතත් ඒක නම් ඉතින් එක එක අයගේ එක එක මත ප්‍රකාශ කරන්න පුළුවන්. රටවල් විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ මොහොතේ නිසා ට්‍රම්ප් පසුබැස්ස වෙන්නත් පුළුවන්. ඒ වගේම ඉරානයනුත් හැම මොහොතෙම කියන්නේ මොකද්ද අපේ බරාවි තියෙනවා, අරාවි තියෙනවා, මේ ආවි තියෙනවා, තවත් තියෙනවා, මෙච්චර තියෙනවා කියන එක ඒ කියන දේවලුත් නතර කරලා නැහැ. කොහොමටත් ඉරානයට මෙච්චර බරාවි තියෙනවනම් අරාවිද දන්නේ නැහැ. දැන් ඊයේ අර ඒ ගහනවා කියනකොට ඒ විදුලි බලාගාර ඒ ආශ්‍රිතව ගෙනල්ලා දන්වැල් විදිහට මිනිස් පලිහක් හැටියට තිබ්බේ. ඒකද බරාවි කියන එකත් අපිට අහන්න සිද්ධ වෙනවා. මොකද හේතුව නැත්තම් මේ වගේ බරාවි තියෙනවනම් එක්කෝ ගහලා ඉවර කරන්න ඕන. මෙච්චර හානියක් වෙලත් මෙච්චර මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලි අරගෙනත් ඇයි මේ වටේට රටවල් වලට ටුක්ක ඉන්නේ රිදවන්නේ මේ දේපල විනාශ කරන්නේ? එයාලගේ ප්‍රශ්නේ එයාලත් එක්ක තියෙනවා නම් ගහලා ඉවර කරගන්න ඕනනේ. එහෙම ගහන්නෙත් නැහැ. කටින් කියව ඉන්නවා. ඉතින් මේ මොහොතේ ඇමරිකාව කියනවා නම් පැය 4-5ක් ඇතුළත සම්පූර්ණ ඉරානය විනාශ කරන්න පුළුවන් කියලා. ඒ වගේ තත්වයකත් මෙව පාවිච්චි කරන්න නැතුව තියාගෙන ඉන්නේ මොන මඟුලටද කියලාත් අපට අහන්න වෙනවා. කොහොම වුණත් අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ට අපි මැද පෙරදිග වැඩ කරන අපේ ආදරණීය සහෝදරියන්ට අපිට කියන්න තියෙන්නේ මොකද? මේ මොහොතේ සතුටුදායක ආරංචිය තමයි ওই සති දෙකක කාලය. ওই සති දෙකක කාලය හරියටම ක්‍රියාත්මක වුණොත් නවත්තනවා කියලා දීද්දිත් ඔච්චර කාලයක් ගැහුවා. ඔච්චර කාලයක් රැට ගැහුවා. සයිරන් නල අපිට ඇහුණා. ඒ වගේ මලාවහනි සිද්ධ වුණා මැද පෙරදිග කලාපයට. ඒ නිසා තමයි මේ ගුවන් කලාපය විවෘත කරේ නැත්තේ. මේ සති දෙක ඇතුළත අපි බලමු හෝමුස් සමුද්‍ර සංධිය විවෘත වෙනවද? ඒ වගේම ගුවන් ගමන් ආරම්භ වෙනවද කියන එක අපිට බලා ගන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ඔයාලට අපට මැද පෙරදිග කලාපයේ වැඩ කරන සියලුම ආසියාතික අපේ සහෝදර සහෝදරියන්ට අපේ ශ්‍රී ලාංකිකයන්ට ඒක සතුටුදායක ආරංචියක්. මොකද ඔය යන්න බලාගෙන ඉන්න කට්ටියට යන්න ඒ සති දෙක ප්‍රමාණවත් වෙයි. හැබැයි ඒත් ගුවන් ටිකට්පත් නම් ගොඩක් මිල අධික වෙයි. නමුත් යන්න පුළුවන් වෙයි ඉක්මනට ගුවන් ගමන් ආරම්භ වුණොත්. ඉතින් අපි බලාගෙනමු ඒ සම්බන්ධයෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. වෙන විශේෂ කාරණාවක් නැහැ මේ සම්බන්ධයෙන් කියන්න. මොකද හේතුව තමයි මේක ඇවිල්ලා දේශපාලන අධිකාරියත් එක්ක තියෙන සාකච්ඡාවක් මිසක් ඔය සටන් විරාමය ඔය අයතුල්ලා කුමේනිගේ ඒ අයගෙත් එක්ක තියෙන සටන් විරාමයක්ද කියන එක අපිට සැකයි. මොකද හේතුව ඒ කට්ටියට හිතෙන වෙලාවට ගහනවා, ඒ කට්ටියට හිතෙන වෙලාවට නවත්තනවා. ඒක ඇවිල්ලා අමුතුම කණ්ඩායමක්. අන්න ඒක අපි මෙච්චර දවසක් අත්විඳ අද්දුටුවා. ඒ නිසා කියන්නේ දේශපාලන අධිකාරිය මොකක් කිව්වත් මේ සති දෙක අපිට බලන්න පුළුවන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. අපි ඒක බලාගෙන ඉමු. ඉන්න තැනක සතුටින් ඉන්න කියන එක තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. ලංකාවට යන්න කවුරු හරි බලාගෙන ඉන්නවනම් මේ මොහොතේ ඔයාලට ගුවන් ගමන් තියෙනවා. සෞදිය හරහා ජසීරා එකනොත් යන්න පුළුවන්, කුවේට් එයාර්වේස් එකනොත් යන්න පුළුවන්, ඒ වගේම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකනොත් යන්න පුළුවන්. ඔය ඔක්කොම යන්නේ මේ මොහොතේ හැබැයි දමාම් ගුවන් තොටුපොළ ඉඳන් සෞදියට යන්න ඕනේ. ඒ සියලුම පහසුකම් ඒ තැන් වලින් මේ මොහොත වෙනකොට වෙන් කරලා තියෙනවා. පුළුවන් ওই නම්බර වලට කතා කරලා ඒ ගුවන් වාර වෙන් කරගන්න. සියලු දෙනාගෙන් ඉල්ලනවා මේ වීඩියෝ හැමෝටම බලන්න ෂෙයා කරන්න. අපේ channel එකත් subscribe කරගෙන යන්න කියන ආදරණීය ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි. රැඳී සිටියත්.